විද්‍යාඥයන් මේ වෙනකොටත් මිනිස්සුන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන තාක්ෂණයන් හදමින් ඉන්නවා. ඒ වගින් සමහර දේවල් මූවී එකක වගේමයි. ට්‍රැෆික් එක නිසා ලෝකයේ විශාල ප්‍රශ්න ඇතිවෙමින් පවතිනවා. ඒකට විසඳුමක් විදිහට විද්‍යාඥයන් අහසේ පියාසර කරන කාස් නිර්මාණය කරනවා. සමහර ෆ්ලයින් කාස් මේ වෙනකොටත් ටෙස්ට් කරලා ඉවරයි. අනාගතයේදී ඩොක්ටර් කෙනෙක් වෙනුවට AI රෝබොට්ස්ලා ලෙඩ හඳුනාගනී කියලා විද්‍යාඥයන් කියනවා. ඔවුන්ට තත්පර කිහිපයකින් මෙඩිකල් රිපෝට්ස් ඇනලයිස් කරන්න පුළුවන්. ෆෝන් එකක් අතේ නැතුවම ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න පුළුවන් කොන්ටැක්ට් ලෙන්සස් හදමින් ඉන්නවා. මෙසේජ්, මැප්ස්, වීඩියෝස් හැම දේම ඇස් ඉස්සරහටම පේන කාලයක් එනවා. කුකින්, ක්ලීනිං, ගෙදර වැඩ, ෆියුචර් එකේ මේ හැමදේම රෝබොට්ස්ලම කරනවා කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා. සමහර රෝබොට්ස්ලා දැනටමත් මිනිස්සු වගේ කතා කරනවා. විද්‍යාඥයන් දැනට ඩිවලොප් කරන භයානකම ටෙක්නොලොජි එකක් තමයි බ්‍රේන් චිප්ස්. මේ චිප්ස් මිනිස් මොළයට සම්බන්ධ කරලා ඩිවයිසස් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනවා කියලා කියනවා. මේ තාක්ෂණයන්ගෙන් ඔයා වැඩිපුරම කැමති එක මොකක්ද? කමෙන්ට් එකක් දාන්න. තව මේ වගේ විස්මිත වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න.